බුදුරජාණන් වහන්සේ අංග 5කින් යුක්ත වූ උපාසක පුද්ගලයා උපාසක හීනයෙක්, උපාසක චණ්ඩාලයෙක්, උපාසක මලයෙක් කියලා දේශනා කරන්නට යෙදෙනවා. ඒ අංග 5 අපි ගත්තොත් පළවෙනි අංගය තමයි ශ්‍රද්ධාව නැතිවීම. දෙවැනි අංගය තමයි දුස්සීල වීම. තුන්වෙනි ඒ කාරණාව තමයි ඒ පුද්ගලයා අහන දකින දේවල් වලින් ඒ හොඳ නරක තමන්ට එයින් සුභ අසුභ සිද්ධි වෙන බවට ඒ තියෙන පිළිගැනීම. හතරවෙනි කාරණාව තමයි ඒ පුද්ගලයා කියන්නේ අසන දකින දේවල් වලින් තමන්ට ඒ සුභ අසුභ වෙන දේවල් සිදු වෙන බව සලකලා ඒ කර්මය නොසලකා හැරීම ඒ හතරවෙනි කාරණාව. පස්වෙනි ඒ උපාසක චණ්ඩාලෙක්ට තියෙන පස්වෙනි අංගය තමයි ඒ බුදු සසුනෙන් පිටත දක්ෂිණෙයයන් සොයා. කියන්නේ පින් පිනිස දීමට සුදුස්සන් අය බුද්ධ ශාසනයෙන් පිටත සොයලා එයට පළමු කොටස දෙනවා. ඉතින් ඔහුට ඒ බුද්ධ සංඝ රත්නය කෙරෙහි තියෙන ඒ විශ්වාසය නැති හින්දා ඒ පුද්ගලයා ඒ ශාසනයෙන් පිටත පුද්ගලයන් සොයලා ඒ දාන ආදී පළමු කොටස දෙන්නට කටයුතු කරනවා. ඉතින් මේ අංග 5න් යුක්ත පුද්ගලයා උපාසක චණ්ඩාලයෙක්, උපාසක මලයෙක්, උපාසක හීනෙක් විදිහට සඳහන් වී තිබෙනවා.